මේ නූතන ශ්‍රී ලංකාවේ සුවිශේෂී අභියෝග ඉලක්ක කරමින් සහ නූතන ලෝකයේ දිශාන්තය සැලකීමට ගනිමින් නිර්මාණය කළ දේශපාලන පක්ෂවලින් නිදහස් වූ දේශපාලන ව්‍යුහයකි. එය වගවීම, වගකීම් සහගත බව සහ විනිවිද භාවය තහවුරු කිරීම සඳහා දැනට පවතින ආණ්ඩු ක්‍රමවේද පද්ධතියෙහි වෙනසක් සිදු කර නව්‍යමය රාජ්‍ය සංකල්පයක් ගොඩනැගීමේ පළමු අඩිතාලමයි. අප ඉදිරියට ගෙන එන මෙම නව ලංකා යෝජනාවලිය යටතේ හඳුන්වා දෙන මෙම ක්‍රමවේදය සියලු පුරවැසියන් බලාපොරොත්තුවෙන් සිටින මෙරට පාලන පද්ධති ව්‍යුහයේ වෙනසක් හෙවත් සිස්ටම් චේන්ජ් එක සිදු කිරීමටත් අපේ රට ගොඩනැගිය හැකි එකම ක්‍රමවේදය ලෙසත් දිගහැරෙන මෙම ආකෘතිමය ආදර්ශය අප රටේ අටපට්ටම ලෙස හැඳින්වෙන ක්වොන්ටම් භෞතික විද්‍යාවේ දෛශික සමතුලිතතාවය අපි රටට හඳුන්වා දෙන්නෙමු. අටපට්ටම හෙවත් දෛශික සමතුලිතතාවය යනු සිදුවීමක් සිදුවීම හෝ සිදු නොවන යම් අවස්ථාවක ශූන්‍ය ආරම්භ ලක්ෂයයි. එය විශ්වය විසින් ඕනෑම ලෝක සත්වයකු වෙනුවෙන් ඕනෑම යහපත් කාර්යයක් ඉටු කිරීමට සූදානම් හිස් අවකාශයකි. අටපට්ටම ශ්‍රී ලංකාවේ පහන් සංවේගී බව ප්‍රදර්ශනය කිරීම සඳහා සැමරුමක් ලෙස යොදාගන්නා සංස්කෘතික සලකුණකි. ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ විශ්වාසයට අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළ පරිදි ධර්ම චක්‍රය ක්‍රියාත්මක වීම මෙම ව්‍යුහය තුළ අන්තර්ගත වී ඇත. මෙය විශ්වයේ ඇති වඩාත් සමබරම හැඩය බවට කිසිදු සැකයක් නැත. එමෙන්ම දෛශික සමතුලිතතාවයේ උපරිම ව්‍යුහය ස්වභාව ධර්මයා විසින්ද උපයෝගී කරගැනෙන අතර අප වටා ඇති පරිසරය නිර්මාණය වී ඇත්තේද එයිනි. ජීවයේ මල සංකේතයේද දිස්වන්නේද විශ්වයේ මූලික සහ පූජනීය රටාවන් වල මුසුවකි. එය පරමාණුවේ සිට ග්‍රහලෝකයන් දක්වා විහිදුණු ජීවීමේ සැලසුමකි. මේ විශ්වයේ සියලු පදාර්ථයන් නිර්මාණය වන ශූන්‍ය ලක්ෂය මෙම අටපට්ටම හෙවත් දෛශික සමතුලිතතාවයෙහි කේන්ද්‍රය හරහා ආරම්භ වන අතර එකී පදාර්ථයන් ගෝල්ඩන් රේෂියෝ නොහොත් සුබාදහමේ ස්වර්ණමය සංකේතයට අනුව පෙළ ගැසෙයි. මානවයාගේ සිට සතුන්, සිව්පාවුන්, ගස්කොළ හා මුළු මහත් විශ්වයම නිර්මාණය වී ඇත්තේ මෙකී ස්වභාවයේ මූලධර්ම රටාවන් වලිනි. නූතන මානව ශිෂ්ටාචාරයේ තාක්ෂණය ඒ වගේම ජාත්‍යන්තර කොටස් වෙනද පෙර දියුණු වී ඇත්තේද මේ රටාවන් සිය නවෝත්පාදනයන් සහ ගණනය කිරීම සඳහා භාවිතා කරමිනි. දෛශික සමතුලිතතාවය යනු විශ්ව නිර්මාණයේ මූලිකම ව්‍යුහයයි. එය මෙම විශ්වයේ ඉහළින් සහ පහළින් ඇති සියල්ල නිර්මාණය සඳහා වූ මූලික ව්‍යුහය වන බැවින් එම ව්‍යුහය භාවිතා කිරීමෙන් මුළු විශ්වයේම ඉහළම තලය පරිදිම අප ජීවත් වන මෙම පාරතලයද නිර්මාණය වනු ඇත. අපගේ මේ උත්සාහය අටපට්ටම හැඩේ පාලන ආකෘතිය අනුගමනය කරමින් අපේ රටේ පාලන ක්‍රමය විශ්වයේ මේ මහා බල සම්පන්න ක්‍රියාවලිය අනුව පෙළගැස්වීමයි. නූතන ගෝලීයකරණය හා තාක්ෂණය වැරදි මඟකට යොමු වී ඇති මෙවැනි යුගයක මේ උත්සාහය සුබාදහමේ හරයන් තුළින් සෑදුණු ක්‍රමවේදයකට අනුව නැවතත් මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා මේ සියලුම සත්‍යයන් නිවැරදි මඟකට ගෙන ඒමයි. දෛශික සමතුලිතතාවය නියෝජනය කරන පූර්ණ සමබරතාව සහ සංහිඳියාව ක්වොන්ටම් විද්‍යාව සහ ඉපැරණි දැනුම් ඥානයන් සමග සමාන කිරීමේ හැකියාව පවතී. එය සැබවින්ම ස්වභාව ධර්මයේ මෙහියුම් ක්‍රියාවලියයි. එය විශ්වයේ 12 ධන එක නම් මූල ධර්මයේ තුලින් හෙවත් එක වටා 12 යන මූල ධර්මයේ ආකෘතිමය හැඩයක් ගනී. දෛශික සමතුලිතතාවය පූර්ණ වශයෙන් 12 ධන එක යන ආකෘතිය නියෝජනය කරන අතර විශ්ව ශක්තියේ වඩාත්ම ප්‍රාථමික ජ්‍යාමිතික ශක්ති ධාරාව වන්නේද එයයි. මෙම 12 ධන එක යන ආකෘතිය හරහා ඉපැරණි ශිෂ්ටාචාරය නිර්මාණය වී ඇත. යේසුස් වහන්සේ සහ අපොස්තලවරුන් 12 දෙනාගේද මෙම සංකල්පය අන්තර්ගත වී ඇත. ලියනාඩෝ ඩා වින්චිගේ අවසන් භෝජන සංග්‍රහය චිත්‍රයේ නිරූපණය කරන්නේද එයයි. සූර්යා වටා රාශි චක්‍ර 12කින් දැක්වෙන්නේද ඒ විශ්ව සත්‍යයයි. ඉස්ලාමයේ ඉමාම්වරු 12 මොහම්මද් නබිතුමාගේ ආධ්‍යාත්මික සහ දේශපාලන අනුප්‍රාප්තිකයන් ලෙස විශ්වාස කරන ඉමාම්වරුන් 12 දෙනාද එසේමය. තවද හින්දු ධර්මයේ සූර්යා ආදිත්‍යවරු 12ක් ලෙස විදහා දක්වන්නේද මෙම ව්‍යුහයයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ බුදුදහම හා සම්බන්ධ රත්නමාලී යන්ත්‍රය පවා මේ ක්‍රමයට නිර්මාණය කර ඇති අතර මිනිස් ශරීරය පාලනය කරන හිස් කබලෙහි ස්නායු 12ද 12 ධන එක යන ආකෘතියට අනුව ගොඩනැගී ඇත. මෙම මූල ධර්මය භාවිතා කරමින් අපට මානව අවශ්‍යතාවයන් මූලික කාණ්ඩ අංශ 12කට වෙන් කළ හැක. එම ක්‍රමවේදයේ මධ්‍ය ලක්ෂ්‍ය වන්නේ ලෝක දර්ශනයයි. එය පූර්ණ අංශක 360ක සර්ව ජනවාදී දර්ශනයක් කරහා සමස්ත පද්ධති ගැටලු විසඳීම සඳහාම බැඳී තිබේ. සමතුලිත සහ ඒකාබද්ධ පාලන ආකෘතියක් ප්‍රවර්ධනය කරමින් සියලුම අංශ
අංශවල ගතිකත්වය සහ අන්තර් සම්බන්ධිතභාවය සලකා බැලීම මෙම සාකල්්‍ය ප්‍රවේශය සාතික කරයි. දෛශික සමතුලිතතාවය මත පදනම් වූ පද්ධතියක් මතින් සෞඛ්‍ය, යටිතල පහසුකම්, යුක්තිය, මාධ්‍ය, සබඳතා, විද්‍යා, අධ්‍යාත්මිකත්වය, කලා, ආර්ථිකය, අධ්‍යාපනය, පරිසරය, පාලනය යන ක්ෂේත්‍ර 12ක් නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් පාලන ක්‍රමයක් කරා අපගේ මේ ලංකාව නැවත ක්‍රමාංකනය කර ප්‍රතිසාධනය කිරීමටත් ඒ සමෘද්ධිමත් වූ ලංකාපුරය නැවත ඉපදවීම සඳහාත් මෙම ව්‍යුහය අනුගමනය කිරීම තුළින් අපට හැකිවනු ඇත. යෝජිත ක්‍රියාවලියේ නිර්මාණ හරය වන අටපට්ටම සමග අප විසින් ඉදිරිපත් කරන නව ලංකාව සංකල්පයට අනුව 2027 වන විට නව ව්‍යවස්ථාවක් යෝජනා කරන අතර විධායක ජනාධිපති ක්‍රමය සහ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නිර්මාණය වූ පළාත් සභා ක්‍රමයද අහෝසි කිරීමට මෙයින් යෝජනා කරයි. ඒ අනුව මේ අප ඔබ ඉදිරියේ දිගහරිමින් සිටින්නේ ලංකාව යටතේ බිහිවන නව දේශපාලන ක්‍රමය වන සාමරාජ්‍යයයි. මෙම සාමරාජ්‍යයේ ඉහළම තලය සභා දෙකකින් යුක්ත වේ. එනම් ජාතික සභාව සහ ස්වෛරී සභාවයි. පළමු ජාතික සභාව 2024 වසරේ තේරීපත් වන ජනාධිපතිවරයා සහ ඔහුගේ මූලික කණ්ඩායමෙන් සැදුම් ලබයි. 2027 නව ව්‍යවස්ථාවෙන් පසුව විවිධ ක්ෂේත්‍ර සඳහා අතිරේක සමාජිකයන් ඇතුළත්ව සමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත වන විධායක නොවන ජනාධිපති කෙනෙකුගේ නායකත්වයෙන් යුත් ජාතික සභාවක් සහ එම ජාතික සභාවේම සමාජිකෙක් වන විධායක අගමැති කෙනෙකුගේ නායකත්වයෙන් යුත් ස්වෛරී සභාව සමාජිකයන් 13කගෙන් යුක්තව විධායක කාර්යයන් සමබර කරනු ලබයි. එම ස්වෛරී සභාව ලෝක දර්ශනය අනුව වෙන් කළ හැකි මානව අවශ්‍යතාවන් වල මූලික කාණ්ඩ අංශ 12ට අනුරූපී වූ කැබිනට් ඇමතිවරුන් 12කින් යුතුවේ. ජාතික සභාව විධායක නොවන ජනාධිපතිවරයාගේ නායකත්වයේ යටතේ ජාතික සභාව විසින් විධායක අග්‍රාමාත්‍යවරයාට උපදේශන කාර්ය ඉටු කරන අතර 8 දෙනෙකුගෙන් සමන්විත මෙම ජාතික සභාව විධායක අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ජාතික ආරක්ෂාව, සාමය ගොඩනැගීම සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ තීරණ ගැනීම සිදු කරනු ලබයි. සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ප්‍රජාවන් හා පිරිමි සහ කාන්තා පක්ෂ දෙකම ජාතික සභාව තුළ නියෝජනය විය යුතු අතර ඔවුන් ජාතික ආරක්ෂාව, නීතිය, ජාතික උරුමය, අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය, කෘෂිකර්මය සහ තාක්ෂණය යන අංශවල විශේෂඥයන් හෝ කලින් දේශපාලනික වශයෙන් හෝ අත්දැකීම් ඇති පුද්ගලයන් විය යුතුය. ස්වෛරී සභාව යනු සාමරාජ්‍යයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලයයි. විධායක අග්‍රාමාත්‍යවරයා සමග සාමරාජ්‍යයේ විධායක ශාඛාවේ බලය ස්වෛරී සභා සමාජිකයන් අතර සමව බෙදී යයි. මෙම නව ලංකා සංකල්පය හරහා නව පක්ෂ රහිත ඡන්ද ක්‍රමයක් මෙසේ ඉදිරිපත් කරනු ලබයි. එම ක්‍රමය සියලු ප්‍රජාවන් හට සහ සියලු ආගමිකයන්ට සමාන අවස්ථා ලබා දෙන අතර සියලුම ලාංකිකයන් එකමුතු කරවන සර්වජන උපාය මාර්ගයකි. ඒ අනුව අප යෝජනා කරන ඡන්ද ක්‍රමය සැලසුම් කර ඇත්තේ අංශ 5ක් ඉලක්ක කර ගනිමිනි. ඒ තරුණ, කාන්තා, නිෂ්පාදන, සේවා සැපයුම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ආදී විද්‍යාත්මක කරුණු පදනම් කර ගනිමින් හඳුනාගත් අංශ 5කි. සියලු ඡන්දදායකයන්ට තම නියෝජිතයා තෝරාපත් කර ගැනීමට තමන් කැමති අංශයක් තෝරා ලියාපදිංචි වීමේ හැකියාව සහිතව සාධාරණ සහ ඵලදායී මැතිවරණ ව්‍යාපාර ක්‍රමයක් එයින් බිහි කළ හැකි. ඕනෑම අංශයක් යටතේ ප්‍රාථමික මැතිවරණ සඳහා සමාජ තරාතිරම, වෘත්තීය, වයස, ජාති හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂකත්වය ලබා ගැනීමට ඉඩ සැලසෙයි. එසේ තරඟ කර තේරීපත් වන නියෝජිතයා එම අංශයේ භාරකරුවෙකු හා වගකීම දරන්නා ලෙස ක්‍රියා කරනු ඇති අතර එම අදාළ අංශය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේදී එම අංශයේ ඡන්දදායකයින් සමග සාකච්ඡා කර එතැන් පටන් ජාතික මට්ටමේ ඉහළ ඡන්ද සඳහා එක් මට්ටමින් ඡන්දය ප්‍රකාශ කිරීමට එම නියෝජිතයින්ට ඡන්ද අවස්ථා 3ක් ලැබෙනු ඇත. මෙම ක්‍රමය
ඔබේ හඬ ඔබේ නියෝජිතයාට ඇසෙන බවට සහතික කරන ක්‍රමවේදයක් වන අතර මෙම ක්‍රමය මගින් බලපෑමක් ඇති කළ හැකි සහ හැකියාවෙන් මෙන්ම කැපවීමෙන් වැඩ කර හැකි නියෝජිතයන් සෑම කොට්ටාශයකින්ම තේරීපත්වීමේ අවස්ථාව සහතික කරයි. මෙම ඡන්ද ක්‍රමය අපේක්ෂකයින් හටත් ඒ වගේම රජයටත් අවම පිරිවැයකින් මැතිවරණ ක්‍රියාවලිය පැවැත්විය හැකි අවස්ථාව විවෘත වනු ඇත. තවද අඩු පිරිවැය යන කරුණට අමතරව විනිවිද භාවයකින් මැතිවරණ ක්‍රියාවලිය සිදු කිරීම සහ මුළු රාජ්‍ය තන්ත්‍රයම ප්‍රවර්ධනය කිරීම මෙහි තවත් අරමුණකි. වගකීම් සහගත බව සහ විනිවිද භාවය තාවුරු කරන මෙම ක්‍රමවේදය දේශපාලනමය වශයෙන් පියවරින් පියවර ඉහළට යා යුතු ක්‍රියාවලියක් ලෙස යළි ප්‍රතිනිර්මාණය කරනු ලබයි. සාමරාජ්‍යයේ දේශපාලන පියවර සාරාංශයකින් දැක්වුවහොත් පියවර 1 ග්‍රාම රාජ්‍ය ගම්මට්ටමේ ප්‍රාථමික මැතිවරණය තුළින් ගමේ ඡන්දදායකයන් විසින් අදාළ අංශ සඳහා තම නියෝජිතයින් තෝරාපත් කරගනු ලබයි. පියවර 2 ප්‍රාදේශීය සාමරාජ්‍ය මැතිවරණය ග්‍රාම රාජ්‍ය තුළින් නම් කරන නියෝජිතයන්ගෙන් තෝරාගනු ලබයි. පියවර 3 දිසා රාජ්‍ය මැතිවරණය ප්‍රාදේශීය සාමරාජ්‍ය නියෝජිතයින් අතරින් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අතර ඔවුන්ගෙන් සුදුසුකම් ලබන සමාජිකයන් දිසා රාජ්‍ය 25ට තේරීපත් වෙයි. පියවර 4 මහමැතිවරණය සෑම වසර 5කටම වරක් ජනරාජ්‍ය සඳහා මහමැතිවරණයක් පැවැත්වෙන අතර ඒ සඳහා තරග කිරීමට සුදුසුකම් ලබන්නේ ඒ වන විට දිසා රාජ්‍ය සහ ප්‍රාදේශීය රාජ්‍ය සභාවල කටයුතු කරන නියෝජිතයන්ට සහ ජනරාජ්‍ය ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුවේ ඒ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස කටයුතු කරන ජනතා නියෝජිතයින්ට පමණයි. පියවර 5 ජාතික සභාව විධායක අග්‍රාමාත්‍ය සහ ඔහුගේ කණ්ඩායම ජනරාජ්‍ය හේවත් පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු ඡන්දයක් කරහා ජාතික සභාව තෝරාපත් කර ගනු ලබයි. එම ජාතික සභාව විසින් අග්‍රාමාත්‍ය නොවන කෙනෙකු එම ජාතික සභාවේ සභාපති ලෙස විධායක නොවන ජනාධිපතිවරයා පත් කර ගනු ලබයි. පියවර 6 ස්වෛරී සභාව ජනාධිපති විධායක අග්‍රාමාත්‍ය ඇතුළු ජාතික සභාව පත් කර ගැනීමෙන් පසුව තවත් ඡන්දයක් කරහා ජනරාජ්‍ය සහ ජාතික සැලසුම් සභාව විසින් ස්වෛරී සභාව තෝරාපත් කර ගනු ලබයි. දේශපාලනයෙන් උසස් වීමේ ක්‍රියාවලිය බිම් මට්ටමේ සිට දිස්ත්‍රික් 25 දක්වා පළාත් පාලන රාජ්‍යයන් ලෙස සියලු ග්‍රාම රාජ්‍යයන් වල නියෝජිතයන් 1,26,198 දෙනෙකුත් ප්‍රාදේශීය සාම්රාජ්‍යයන් වල නියෝජිතයින් 4,303 දෙනෙකුත් දිසා රාජ්‍යයන් වල නියෝජිතයින් 300 දෙනෙකුත් බැගින් සාම්රාජ්‍යයේ මුළු පළාත් පාලන ක්‍රමය තුළ මන්ත්‍රීන් 1,30,801ක් වේ. ජනරාජ්‍යයේ 222 දෙනාත් සමග එම මන්ත්‍රීවරු සංඛ්‍යාව 1,31,023 දෙනෙකු ලෙස වැඩි වේ. පාර්ලිමේන්තුව සහ ජාතික සැලසුම් සභාව එකතුව ඡන්දයකින් විධායක අග්‍රාමාත්‍ය සහ ස්වෛරී සභාව පත් කරගනු ලැබෙන අතර සාමරාජ්‍ය තුළ තවත් දේශපාලනඥයන් 8 දෙනෙකු ජාතික සභාවටත් ජාතික සභාවේ විධායක අග්‍රාමාත්‍යවරයාට විධායක කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ස්වෛරී සභාවට ජනරාජ්‍යයෙන් නොහොත් පාර්ලිමේන්තුවෙන් 12 දෙනෙකුත් ජාතික සැලසුම් සභාවට සමාජිකින් 33 දෙනෙකුත් තෝරාපත් කරගනු ලබයි. ඒ අනුව නව ලංකාවේ සාමරාජ්‍යය යටතේ දේශපාලන ක්ෂේත්‍රයේ ජනතාව නියෝජනය කරන පුද්ගලයන් 1,31,076 දෙනෙකුට අවස්ථා ලැබේ. දේශපාලනඥයන් ඉවත් කිරීමේ බලය හෙවත් power to recall ඕනෑම ගමක හෝ නගරයක පුරවැසියන්ට ඔවුන්ගේ නියෝජිතයින් වසර 6න් 6ට හෝ 5න් 5ට ඡන්දයක් එනතෙක් බලා සිටිය යුතු නොවන අතර ඕනෑම අවස්ථාවක එම ගමේ හෝ නගරයේ සාම උපදේශක සභාවේ මූලිකත්වයෙන් ඡන්දයක් තබා අදාළ ග්‍රාම රාජ්‍ය හෝ ග්‍රාම රාජ්‍ය නියෝජිතයින් නැවත කැඳවීමක් කර වෙනත් පුද්ගලයන් ඒ සඳහා පත් කර ගැනීමේ හැකියාව ඇත. ජනතා නියෝජිතයෙකු ජනතා අපේක්ෂාවන් සපුරාලීමට අපොහොසත් වන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් යටතේ ඔවුන් නැවත කැඳවීමේ බලය ඡන්දදායකයන් සතු වෙයි. ජනරාජ්‍ය ලෙස හඳුන්වන පාර්ලිමේන්තුවෙන්ද ඕනෑම ජනරාජ්‍ය සභිකයෙකු ඉවත් කිරීමට හැකි අතර ඒ සඳහා සියලු දිසා රාජ්‍ය ඡන්දයකින් අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ බලය දිසා රාජ්‍යයන්ට පැවරේ. ඒ හරහා ජනාධිපති අගමැති හෝ ඕනෑම ස්වෛරී සභා සභිකයෙකු හෙවත් කැබිනට් ඇමති කෙනෙකු ජනතා අපේක්ෂාවන් සපුරාලීමට අපොහොසත් වන්නේ නම් එම දේශපාලනඥයා හෝ දේශපාලනඥයන් ඉවත් කිරීමේ බලය ජනරාජ්‍ය සහ ජාතික සැලසුම් සභාව එක්ව ක්‍රියාත්මක කිරීමේ හැකියාව මෙම ක්‍රමය තුළ ඇතුළත් වේ.
මෙම ක්‍රියාවලිය වගකීම් සහගත සහ බලය නැවත පවරා ගැනීමේ හැකියාව අවධාරණය කරන අතර තේරීපත් වන නියෝජිතයන් ඔවුන්ගේ ඡන්දදායකින්ට ප්‍රතිචාර දැක්වීම තහවුරු කරවයි. ඒ අනුව මේ ලක්දෙරණ මත නැවත අරගල කළ යුතු නොවේ. නව ලංකා යෝජනාවේ අනික මූලික ලක්ෂණය වන්නේ පක්ෂ බෙහෙද නැති දේශපාලන සංස්කෘතියක් බිහිවීමයි. එමෙන්ම මෙම ක්‍රමය මගින් සම්ප්‍රදායික සහ අසමත් දේශපාලන පක්ෂ පදනම දේශපාලනයෙන්ම ඉවත් කර ලාංකික ජනතාව සිරවී සිටින දරිද්‍රතාවෙන් මුදවා ගැනීමට නිසි මඟ පාදයි. තනි පුද්ගල කුසලතා සහ ප්‍රජානියෝජිතයන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔවුන්ගේ ප්‍රවේශය සමාජ සමගිය සමග නගා සිටුවීමට ඉවහල් වෙන අතර පක්ෂ ගැටුම් අවම කර පාලන ක්‍රමය වඩාත් ඵලදායී බව තහවුරු කරවයි. ඒ සියල්ල වෙනස් කළ හැක්කේ කෙසේදැයි හිතන්න. සිතින් මවාගන්න. සිව්හෙලේ සිත. එල ජාතික අභිමානේ වඩු විරුවන්සේ පොරනේ ඉනුමාවබිම සෞසිලෙන් සරසව ඉබිදෙව් සරසෙව් එල ජාතික අභිමානේ වඩු විරුවන්සේ පොරනේ ඉනුමාවබිම සෞසිලෙන් සරසව ඉබිදෙව් සරසෙව්